ආයිබෝවන් සුබ දවසක්. මගේ නම ගණිත බාලසූරිය. ඔබ මේ එකතු වෙන්නේ මගේ අලුත්ම Lightroom ටියුටෝරියල් එකත් සමගින්. ඇත්තට මේක මම Lightroom අලුත්ම version එකේ, කියන්නේ Lightroom CC එහෙම නැත්නම් Lightroom 6 version එකේ review එකක් හැටියට තමයි ගේන්නේ. අපි බලමු Lightroom කලින් versions වලට වඩා Lightroom CC version එකේදී මොනවද අපිට හම්බෙලා තියෙන අලුත් features කියන එක. පළවෙනිම කාරණය තමයි Lightroom CC වල අපිට ප්‍රධාන වශයෙන් දැක් ගන්න පුළුවන් loading screen එකේ මෙන්න මේක තමයි එන පින්තූරේ. එතකොට අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් Lightroom 5 version එකේ 6 version එකේ load වෙද්දී ඇති වෙන වෙනස. හොඳයි. අපි software එක ඇතුළට ගියොත් මේක සරලවම අපිට බැලුව ගමන් පේන්නේ Lightroom කලින් version එකක් වගේම තමයි. නමුත් මේක ඇතුලේ අපිට අලුත් features ගොඩක් හම්බෙලා තියෙනවා. ඒ අතර පළවෙනි ෆීචර් එක තමයි මේ library view එකේ තියෙන පල්ලෙහාට අපි මෙතනින් බැලුවොත් මෙතනින් අපිට people කියලා අලුත්ම කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් ලේසියෙන්ම ඡායාරූප වල ඉන්න මිනිසුන් නම් කරන්න සහ වෙන් කරගන්න. එතකොට හිතන්න අපි යම් ඉවෙන්ට් එකක මොකක් හරි ෆොටෝස් වගේක් ගන්නවා නම් ඒ ඡායාරූප ඉන්න වෙන වෙනම පුද්ගලයාට අදාළව ෆොටෝස් ටික අපිට හොයාගන්න පුළුවන්. මම ඒක මේ විදිහට පැහැදිලි කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඡායාරූපේ ඉන්න කෙනාව මම නම් කරොත් මට බලා ගන්න පුළුවන් එයා ඉන්න ඔක්කොම ඡායාරූප මගේ ඇල්බම් එකේ තියෙනවා. මෙතන ටයිම්ලයින් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඡායාරූප වල ඉන්න පුද්ගලයා කොහෙද ඉන්නේ කියලා. ඒත් එක්කම මේ අලුත් version එකේදී අපිට එහා සමාන මුහුණු තියෙනවා නම් අපිට එයා යෝජනා කරනවා මේ මුහුණු අපි නම් කරපු මුහුණට සමානයිද කියලා. එහෙමනොත් හැකියාවක් තියෙනවා ඒ පුද්ගලයා ඉන්න සියලුම ඡායාරූප අපිට වෙන වෙනම සිලෙක්ට් කරගන්න. මෙන්න මේ ආකාරයෙන්. දැන් අපිට බැලුවොත් පේනවා මේ ඡායාරූපේ ඉන්න කෙනා ඉන්න ෆොටෝස් විතරක් අපිට වෙන වෙනම ගන්න පුළුවන්. විශේෂයෙන් මේක ඉවෙන්ට් සහ වෙඩින් ෆොටෝග්‍රැෆි වලදී වැදගත් වෙන්න පුළුවන්. මොකද වෙන වෙනම පුද්ගලයන්ගේ ෆොටෝස් ටික අපිට ලේසියෙන්ම තෝරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ නැවතත් people කියන කොටසට වාට ගියොත් අපි කන්ෆර්ම් කරගත්ත කට්ටිය උඩින් පෙන්නනවා. ඊට පස්සේ අපි නම් කරපු නැති කට්ටිය පල්ලෙහින් පෙන්නනවා. මේ තියෙන්නේ වගේ මම තවත් පුද්ගලයෙක්ගේ කන්ෆර්ම් කරගත්ත මුහුණක්. මේ ආකාරයෙන්. හරි. එතකොට මේක තමයි Lightroom 6 වල ඉස්සලම අපිට ගියම හම්බෙන අලුත්ම ෆීචර් එක. ඊට පස්සේ ඔයගොල්ලන් දන්නවා ඇති අපි Lightroom කලින් versions වලදී මගේ ටියුටෝරියල් බලලා තියෙනවා නම් අපි HDR එකක් හරි panorama එකක් හරි නිර්මාණය කරගත්තේ develop module එකේ මෙන්න මේ ආකාරයෙන් වෙන වෙනම exposures තුනකින් ගත්ත ෆොටෝ එකක් right click කරලා edit in merge to HDR Pro in Photoshop කියන කොටසින් තමයි අපි HDR එකක් නිර්මාණය කරගත්තේ. නමුත් Lightroom 6 version එකේදී අපිට ඊට වඩා ලේසියෙන්ම Photoshop නැති වුණත් ඒ වැඩේ කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ සඳහා කරන්න ඕනේ right click කරලා photo merge යටතේ HDR කියන කොටසට යන එක. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් Photoshop නොමැතිව වුණත් Lightroom software එක හරහා අපි වෙනස් exposures වලින් ගත්ත ෆොටෝ එක DNG ෆයිල් එකකට අපි තනි ෆයිල් එකකට හදලා දෙනවා. මෙතනින් තමයි අපි HDR එක control කරන්න ඕනේ. හොඳයි. එතකොට අපිට Lightroom version එක අලුත්ම version එකකින් අපිට මෙන්න මේ විදිහට HDR preview එකක් ලබා දෙනවා. අපිට Photoshop වල වගේ වෙනම ෆොටෝස් තුන තනි ෆොටෝ එකකට merge කරගෙන Photoshop වලින් පස්සේ ආයි Lightroom වලට එන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනදී අපිට පුළුවන් auto tone, auto align කියන options වලින් මේ ඡායාරූපේ HDR එකට අවශ්‍ය වෙනස්කම් සිදු කරගන්න. ඊට අමතරව මෙතනදී අපිට deghost option එක ඇවිල්ලා තියෙනවා ටිකක් වෙනස් විදිහකට. deghost option එකෙන් වෙන්නේ අපි සරලව මේක පැහැදිලි කරොත් ෆොටෝස් තුනක් එක උඩ තියද්දි හැම ෆොටෝ එකේම එකම තැන එකම වස්තුව ස්ථානගත නොවන වෙලාවක තනි ෆොටෝ එකකට හැදෙද්දි මේක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද අපිට ඒ වෙලාවේදී පුළුවන් deghost amount එක මෙතනින් තීරණය කරන්න. උදාහරණයක් හැටියට මම මෙතන high කියන කොටසට ගියොත් මෙයා මේ ඡායාරූප තුන බොහෝ ආකාරයෙන් සමාන කරගෙන
එකිනෙකට වෙනස් වෙච්ච වස්තුන් එක පෙළකට ගේනවා. මම මෙතන දැන්ට නන් කියන කොටස දෙන්නම්. ඒකට හේතුව මේ ඡායාරූපේ ලොකු වෙනස්කමක් සිදු වෙන්නේ ඩීගෝස් ඔප්ෂන් එක නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් මර්ජ් කරගන්න. ඔයාලට බැලුවොත් පේනවා මේ උඩ HDR එකක් නිර්මාණය වෙනවා. අපිට ඒක නිර්මාණය වෙනකන් උනත් වෙන ඡායාරූපයක් සංස්කරණය කරගන්න හැකියාවක් තියෙනවා. හොඳයි. අපිට Photoshop වලින් වගේම තමයි මේකෙදිත් අලුත් ෆයිල් එකක් නිර්මාණය වෙනවා. වෙනසකට තියෙන්නේ Photoshop වලින් අපි සාමාන්‍යයෙන් default settings වලට යටතේ HDR එකක් නිර්මාණය කරොත් හැදෙන්නේ TIFF ෆයිල් එකක්. මෙතනදී DNG format එකෙන් තමයි ෆයිල් එක නිර්මාණය වෙන්නේ. කොහොම වුණත් මේ තියෙන්නේ අපි අවසාන වශයෙන් Lightroom ඔස්සේම නිර්මාණය කරගත් HDR ඡායාරූපය. මේක තවත් සුවිශේෂී කාරණාවක් තමයි ඔයාලට මේ develop කොටස යටතේ මේ බේසික් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඡායාරූපයට අවශ්‍ය highlights ප්‍රමාණය අඩු කරලා shadows ප්‍රමාණය වැඩි කරලා ඉබේම Lightroom version එක ඔස්සේම අපිට හැකියතාක් දුරට HDR එකක් නිර්මාණය කරලා දෙනවා. සාමාන්‍යයෙන් අපි වෙනදට වෙන Lightroom versions වලදී එහෙම නෙමෙයි. අපි ඉස්සලාම නිර්මාණය කරගන්න HDR ෆයිල් එක මෙතන බේසික් කොටස යටතේ අපිට එහාට මෙහාට කරගන්න වෙනවා අපිට අවශ්‍ය වෙන පරිදි. නමුත් මෙතනදී අපිට මේක ඔටෝ කියන එකෙන්ම ඇවිල්ලා තියෙනවා උපරිම ඩීටේල් එන විදිහට. නමුත් අපිට මේක අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්. highlights ඕන වැඩි කරගන්නත්, shadows තව ටිකක් open කරගන්න ඕන එහෙමයි. නැත්නම් shadows නැති කරගන්න ඕන නම් එහෙමයි. නමුත් දැනට අපිට ඔටෝ කියන එකෙන් මේක එනවා. ඒක තමයි ඉතාමත් හොඳම ආකාරයෙන් Lightroom version එකකින් අපිට ලබා දෙන එක. ඊට අමතරව අපිට පුළුවන් කලින් සංස්කරණ වල වගේ clarity එක වැඩි කරගන්න. සහ මේ Lightroom version එකේ තියෙන තවත් අලුත්ම අංගයක් තමයි මේ අංගයේ මීට කලින් Camera Raw අලුත්ම update එකේදී ආවත් Lightroom version එකට ආවේ නැහැ. ඒ තමයි අපි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් graduated filter එක හරි එහෙම නැත්නම් radial filter හරි භාවිතා කරලා අපි මෙන්න මේ ආකාරයෙන් යම් වෙනස්කමක් කරොත් ඔයාලට පේනවා මේ graduated filter එක සම්පූර්ණ ඡායාරූපයටම මේ ඡායාරූපේ නම් මේ ගොඩනැගිල්ලටත් ඒක ඉෆෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. අපිට මේක ඒ ගොඩනැගිල්ල අත්තරින්න විදිහක් තිබ්බේ නැහැ මීට කලින් versions වලදී. නමුත් අලුත් සංස්කරණයේදී අපිට පුළුවන් මෙතනදී මේ විදිහට ෆිල්ටර් එකක් භාවිතා කරලා මෙතනින් තියෙනවා brush කියලා වෙනම කොටසක්. මේක අලුතෙන් ආපු කොටසක්. මෙතනින් පුළුවන් alt key එකකින් ඔයාලට පුළුවන් මේකේ රින පැත්තට ගෙන ගිහිල්ලා මෙතන auto mask කියන එක on කරොත් මෙන්න මේ ආකාරයෙන් අනවශ්‍ය කොටස remove කරන්න හැකියාවක් තියෙනවා. හරි. මේක Lightroom 6 වලදී අපිට ආපු අලුත්ම අංගයක්. අපිට පුළුවන් මෙතනදී යම් ගොඩනැගිල්ලකට බාධා නොවි උපරිම HDR එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව. මේ ආකාරයෙන් වාර තියෙනවා. ඒතකොට මේ ගොඩනැගිල්ල අත්හැරලා තමයි මේ ඡායාරූපය හැමතිස්සෙම සංස්කරණය වෙන්නේ. හොඳයි. එතකොට මේක තමයි Lightroom 6 වලදී ආපු දෙවෙනි අලුත් එකතු කිරීම. ඊට අමතරව ප්‍රධානම තව එකතු කිරීමක් තියෙනවා. ඒ තමයි panorama එකක් හදා ගැනීම. හොඳයි. එතකොට Lightroom 6 ඔස්සේ අපිට panorama එකක් ඉතාමත් ලේසියෙන්ම හදා ගැනීම හැකියාවක් තියෙනවා. උදාහරණයක් හැටියට මම මෙන්න මෙතන මේ ඡායාරූප තුන ගත්තොත් මට අවශ්‍යයි මේ ඡායාරූප තුනම තනි ඡායාරූපයක් බවට පත් කරගන්න panorama එකක් කරගෙන. වෙනද නම් අපි මේක කරන්නේ මේ ඡායාරූප තුන select කරලා right click කරලා edit in merge to panorama in Photoshop කියන කොටසට ගිහිල්ලා තමයි මේ වැඩේ සිද්ධ කරගන්නේ. නමුත් මෙතනදී අපිට සුවිශේෂී හැකියාවක් තියෙනවා. නැවතත් photo merge කියන කොටසෙන් panorama එකක් නිර්මාණය කරගන්න Adobe Photoshop සංස්කරණයක් නොමැතිව. එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම මෘදුකාංගයක් භාවිත නොකර Lightroom ඔස්සේ පමණක් මේ වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. HDR එක නිර්මාණය කරගන්නදී වගේම තමයි මෙතනදීත් අපිට හැකියාවක් තියෙනවා අපේ panorama එකේ settings අවශ්‍ය ප්‍රමාණයෙන් වෙනස් කරගන්න අඩු වැඩි කිරීමක් කරගන්න. හොඳයි. අපිට මේ උපරිම ආකාරයෙන් panorama එක control කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට කොටස් තුනක් දීලා තියෙනවා. තුනක් හතරක්. මෙතන අපිට කොටස් තුනක් තියෙනවා spherical, cylindrical, perspective කියන කොටස් තුනෙන්ම අපේ ඡායාරූපයේ panorama එක කොහොමද සකස් වෙන්න ඕන කියන එක අපිට තීරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා.
උදාහරණයක් විදිහට මම මේ විදිහට පර්ස්පෙක්ටිව් එක දුන්නොත් පර්ස්පෙක්ටිව් එකට සමාන්තරව අපි මේ ඡායාරූපය පැනෝරාමා එකකින් සකස් වෙනවා. සිලින්ඩ්‍රිකල් කියන ඔප්ෂන් එකත් සහ ස්පෙරිකල් කියන ඔප්ෂන් එකේ තුනින්ම වෙන්නේ අපිට අවශ්‍ය විදිහට පැනෝරාමා එක කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් පවතින එකට. මෙතනදී අපිට ඔටෝ කියන එක දුන්නොත් මේ ඡායාරූපයට සුදුසුම අංගය මොකක්ද කියන එක තීරණය කරලා Lightroom 6 version එක තුලින් අපිට ඒක ලබා දෙනවා. ඊට අමතරව වාට බැලුවොත් පේනවා මෙන්න මෙතන auto crop කියන කැලලක් තියෙනවා. අපිට ඒකෙන් පුළුවන් මේකේ ඡායාරූපේ මෙන්න මේ ආකාරයෙන් වැඩිපුර උඩ සුදු කොටසක් තියෙනවා නම් auto crop එකෙන් පුළුවන් අපිට ඒක අවශ්‍ය විදිහට trim කරගන්න මේ ඡායාරූපය සකස් කරද්දී. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සරලවම merge කරන එක. Lightroom ඔස්සේ ෆොටෝ තුන merge වුණාට පස්සේ අපිට මෙතනදී තනි ෆයිල් එකක් DNG ෆයිල් එකක් කලින් වගේම නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේක තමයි අපිට Lightroom 6 version එකේදී හම්බෙච්ච ප්‍රධානම කොටස් කිහිපය. ඊට අමතරව සුළු කොටස් අලුත් version එකේදී අපිට හම්බෙලා තියෙනවා. අපි ඒ ගැන වැඩි දුරටත් කතා කරමු පස්සේ එන ටියුටෝරියල් එකකින් එහෙම නැත්නම් රිවිව් එකකින්. දැනට මේක තමයි Lightroom 6 වලින් අපිට හම්බෙන අලුත්ම කොටස් කිහිපය. ඔයාට Lightroom 6 version එක download කරගැනීම හැකියාවක් තියෙනවා Adobe site එකකින්ම trial එකක් හැටියට. trial එක download කරගෙන ඔයාලට බලන්න පුළුවන් මොනවද අලුත් වෙනස්කම් කියන එක. හරි. එහෙනම් අද මේ review එක මෙතන අවසන් කරනවා. ඔයගලන්ට පුළුවන් මගේ web page එකට ගිහිල්ලා මගේ tutorials මුලින් නම් බලන්න. මම web page එකේ link එක පල්ලෙහින් දානවා. ඔයගලන්ට පුළුවන් මෙතන ගිහිල්ලා මගේ web page එකට ගිහිල්ලා මගේ කලින් tutorials බලන්න. ඊට අමතරව කාට හරි ඕන නම් මගේ YouTube page එක subscribe කරන්න. ඔයාලට පුළුවන් මගේ website එකෙන් subscribe කරන්නත්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් subscribe කරන්නත්. හරි. එහෙනම් මගේ Facebook page එකට පුළුවන් නම් like එකක් දාලා සහයෝගයක් පළ කරන්න. කොහොම වුණත් මම හිතනවා මේ review එක ඔයගලන්ට දෙහිවින් වැදගත් වුණා කියලා. අලුතින් tutorial එකක් ගියන බලාපොරොත්තු වෙමින් මම ඔබත් සමුගන්නවා. මගේ නම ගණිතු බාලසූරිය. සුබ දවසක්.